කපුකමට එහාගිය අපේ කාලේ මනුස්සකම කේසරි මංගල පියස. සුබ දවසක් එවැගේම සුබ නැකතක්. ආදරයේ පිරුණු සුන්දර හිත් විවාහය කෙදිනකද සිදුවේවිද කියන ප්‍රශ්නය හිතේ තියාගෙන තැන් තැන්වල තමන්ගේ අනාගතේ බාර ගන්න කෙනාව හොයන මේ දුෂ්කර ගමනට බොහොම අත්වැලක් වෙන්නට බොහොම ආදරෙන් කේසිරි මංගල පියස වෙනද වගේම කෙටි කාලීන නිහඬියාවකින් පස්සේ බොහොම වැදගත් මංගල යෝජනාවක් අරගෙන ඔයගොල්ලන්ගේ ආලින්දට අවිලා තියෙනවා. ඉතින් ආදරණීය අම්මේ තාත්තේ තමන්ගේ දුවව මනුස්සකම තියෙන නිහතමානී කඩවසම් පුතෙක්ට විවාහ කරලා දෙන්න හිටියානම් දකුණු පළාත පැත්තෙන් මේ මංගල යෝජනාව ගොඩක් සුබ වේවි වැදගත් වේවි කියන එකත් මතක් කරන්න ඕනේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් 10866 මංගල යෝජනාවේ දයාබර මෑණියන් අපිත් එක්ක සහසම්බන්ධ වුණා විදේශගත ඉඳන්. ඉතින් ඒ අම්මගේ කතාව ඇතුලේ බොහොම අදිෂ්ඨානයක් බොහොම ආදරයක් තමන්ගේ පුතාට විවාහ වෙන්න දියණියක් හොයන්නට තියෙන ඇත්තටම තියෙන කැමැත්තට වඩා තමන්ගේ ජීවිතේ අර පුතෙක්ට තියෙන සෙනෙහස කොච්චරද කියන එක ඒ වචන වලින් ගොඩාක් දැනුණා. ඉතින් ඒ අම්මව මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. විදේශගතව රැකියාවක් කරන සියලුම අම්මාවරුන් වෙනුවෙන් තමන්ගේ දරුවෝ වෙනුවෙන් මේ වෙලාවේ පිඟන් හොදනවා ඇති, මේ වෙලාවේ අතු ගන්නවා ඇති, මේ වෙලාවේ නොවිදිනා දුක් විඳිනවා ඇති මැද පෙරදිග රටක ඉඳන් තමන්ගේ දරුවන්ගේ හීනවලට එක්ක යන්න. ඉතින් එහෙව් අම්මලා හැමෝගෙම හිතවල තියෙන සැබෑ වෙන්න කියලා බොහොම ආදරෙන් ප්‍රාර්ථනා කරන ගමන් අපි යමු මංගලෝචනාව 10866 සුන්දර දකුණු පළාත. ඉතින් දක්ෂිණ ලංකාවේ අසිරිය ආදරයෙන් ලෝකයක් බබලපු ලංකාවේ ඊටාම සුන්දර පළාතක් තමයි දකුණ කියලා කියන්නේ. ඉතින් පළස් මුල්ල පැත්තෙන් ඇහෙන මංගලෝජනාවේ විස්තර වලට අපි යමු. වර්ෂ 1996 10 වෙනි මාසයේ 18 96 ඔක්තෝබර් මාසයේ 18 තමයි ඔන්න උපන්දිනේ සිද්ධ වෙන්නේ. වයස අවුරුදු 28යි, ලග්නය කන්‍යා, උස 5යි, අඟල් 3ක්. ඒ වගේම වැදගත් රැකියාවක් කරන පුද්ගලික අංශයේ බොහොම නිහතමානී කාරුණික පුතෙක්. ඒක මම යලියලිත් කියන්න ඕනේ. මීට කලින් කිසිම විවාහයක් සිද්ධ වෙලා නැහැ. ඒ වගේම තමයි ස්ත්‍ර නිවසක් තියෙනවා. පවුලේ එකම දරුවා අම්මා තාත්තා විතරයි ඉන්නේ. දයාබර මෑණියන් මා කලින් සඳහන් කරා විදේශගත රැකියාව කරනවා. පියා තමන්ගේම රැකියාවක් කරන බොහොම නිහතමානී සාරධර්ම පිරුණු සංස්කෘතියට හැදුණු බොහොම නිහතමානී පවුලක්. ඒකත් මතක් කරන්න ඕනේ. නීති ඉදිරියේ වැඩිකාරයෙක් කියලා ලෙඩ රෝග කිසිම දෙයක් නැති බොහොම චාම් පුතෙක් විදිහට අපිට මේ මංගල යෝජනාව හඳුන්වන්න පුළුවන්. ඉතින් 10866 කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මනුස්සකම තිබුණාම හොඳටම ඇති ජීවිතයේ ඉදිරි කාලය සුන්දර සොඳුරු යුග දිවියක් ගත කරන්නට. ඉතින් එපමණයි. දයාබර මෑණියන්ගේ දුරකථන අංකය අපි ඔන්න WhatsApp දුරකථන අංකේ description එකේ දාලා තියෙනවා. ඕගොල්ලන්ට කතා බහ කරන්න පුළුවන්. ඉතින් 10866 ඊටාම ඉක්මනින් මංගල පෝරුවක දකින්නට වර්ම වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් වෙනද වගේම channel එක subscribe කරන්න අමතක කරන්න එපා. අද නම් වීඩියෝ එක බලන අලුත් කෙනෙක් නම් ඊළඟට එන වීඩියෝ එක ඔයා බඳින කෙනා වෙන්න පුළුවන්. ඉතින් ලෝකේ පුරා විසිරුණු හැමෝගෙම හදවත්වල තියෙන ප්‍රාර්ථනා ඉටු කරන මේක තමයි කපුකමට එහාගේ අපේ කාලේ මනුස්සකම කේසිරි මංගල පියස. තවත් මංගල යෝජනාවක් අරගෙන එන්නම්. ඉතින් හැදී සිටින්න හැම දිනාටම තෙරුවන් සරණයි. සුබම සුබ දවසක් වේවා. ආයුබෝවන්. ආයුබෝවන්. සුබ දවසක් ඔබට. කේසරි මංගල පියස වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු. ඔබ තවමත් තනියමද? දැන් වයසත් හරි වගේ. ගෙදරිනුත් බනිනවා තමයි. ඔයාට ඕනේ යාමද? එයාව හොයලා දෙන්නම්. කපුකමට එහාගිය අපේ කාලේ මනුස්සකම කේසරි මංගල පියස. විස්තර ඔක්කොම කියන්නම්. 076යි 49යි 59යි 317. වෙලව හන්දියා. තෙරුවන් සරණයි.